චමීර පෙරේරා වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු අද පවත්වන මේ මාධ්‍ය සාකච්ඡාව තුළ ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරනවා. දැන් අපි දන්නවා මේ දිනවල දේශපාලන නියෝජිතයෝ කියන අය, മന്ത്രിවරුන් කියන අය මං හිතන්නේ රට පුරාම අඬ යනවා ආරක්ෂාව පිළිබඳව. Tamanට ජීවිත ආරක්ෂාව නැහැ. ජීවිත බිය දැනිලා තියෙනවා කියලා. මරණ බිය දැනිලා තියෙනවා කියන එක ගැන අපිට ඇහෙනවා විශේෂයෙන්ම යම් දේශපාලන චරිත මේ පිළිබඳව කතා කරනවා, පැමිණිලි කරනවා, ආඩපාලි කියනවා. දැන් මං හිතන්නේ මේ දේශපාලනය කරන මේ දේශපාලනයට එන අයට යම් ආචාර ධාර්මික භාවයකුත් තියෙන්න ඕනේ. ඒක විශේෂයි. දේශපාලනය කියන්නේ නිකන් අපි කිව්වොත් එහෙම නිකන් ගිනි පොලියට සල්ලි දීලා ඒ ලැබෙන මුදලින් දේශපාලනය කරනවා වගේ එකක් නෙවෙයි. දේශපාලනය කියන්නේ යම් ආචාර ධාර්මික භාවිතයක් තියෙන මහජන ක්‍රියාකාරීත්වයක්. ඒකට එතික්ස් තියෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒක ගැන කල්පනා කරන්න ඕනේ. බොහෝ අය කියනවා නම් අපිට මෙහෙම බිය දැනෙනවා, අපිට තර්ජන තියෙනවා කියලා. ඒ තර්ජන වලට පසුබිමක් තියෙනවා නේද කියන එක තමනුත් කල්පනා කරන්න ඕනේ. ඔය සමහර දැන් බරපතල විදිහට ආරක්ෂාව ගැන කතා කරන අයගේ ඒ අය කරන ව්‍යාපාර කර්මාන්ත පිළිබඳවත් ගම්වල ඒ ගම්වල මිනිස්සු කියන කතා මං හිතන්නේ අපිට ඇහිලා තියෙනවා. අපිට ඇහිලා තියෙනවා. ඉතින් ඒවා මොනවද ඒ කර්මාන්ත? ඒ කර්මාන්ත නිසා සමහර වෙලාවට Tamanට බිය දැනෙනවා. දැන් සමහර දේශපාලන නියෝජිතයෝ අද දේශපාලන മന്ത്രിවරුන් වෙලා ඉන්න අය ඒ අය කරන්නේ ඇත්තටම රස්සාවක් විදියට ඒගොල්ලන්ගේ ව්‍යාපාර වෙලා තියෙන්නේ පොලියට දෙන එක. එතකොට ඒ පොලියට දීම ගැන ඒ ගම්වල අය කියන්නේ මේ මිනිස්සයා ළඟට ගියාම අපි කියමුකෝ ඉඩමක් අමාරුවෙන් ඉඩමක් මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ඉඩම අපේට තියලා ඒ ඉඩමේ වටිනාකම ලක්ෂ 30 නම් ලක්ෂ 10ක් ගන්න ගියාම කරන වැඩේ තමයිලු ඔවුන් කියන්නේ ලක්ෂ 20ක් දෙනවලු. ලක්ෂ 20ක් දීලා ඒ මිනිස්සයා පොළඹ ගන්නව ලක්ෂ 20ක් දෙනවලු. හැබැයි මේ මිනිස්සයව පත් කරනවලු මේ ලක්ෂ 20 දීමෙන් නැවත ගෙවා ගන්න බැරි තැනට. ඔක තමයි උපක්‍රමය, ට්‍රික් එක. අනේ ඉතින් මේ අසරණ මිනිස්සයාට අන්තිමේදී ඉඩම නැති වෙනවලු. ඒක තමයිලු ඔය අද ආරක්ෂාව පිළිබඳ කතා කරන දේශපාලන නියෝජිතයන්ට සමහර දේශපාලන නියෝජිතයන්ට තියෙන ප්‍රශ්නේ. ඒ තමන් කරන කර්මාන්තය ඒ කර්මාන්තයේ තියෙන බරපතල ප්‍රශ්න නිසා සමහර අයට පුතේ අද ඊයේ නෙමෙයි සමහර අයට වෙඩි තියපු අවස්ථා තියෙනවලු. ඒ මේ කවුරුවත් මෙහෙवला ආණ්ඩු මෙහෙवला දේශපාලන පරිගැනීම් නෙමෙයි. ඒක තමන්ගේ භාවිතය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට බිය දැනෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් කියනවා බිය දැනෙන ආකාරය. සූත්‍ර ගණනාවකින් උන්වහන්සේ දේශනා කළා තියෙනවා බිය දැනෙන විදිය. තමන් කරන ක්‍රියාවන්, තමන්ගේ කර්මාන්ත, තමන්ගේ ඇලීම්, ගැලීම්, තෘෂ්ණාව, පෙරේතකම්, මේ තියෙන දූෂණයන්, තමන් කරන වෙළඳාම් මේවායින් ඇති වෙන ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා තමන්ට බිය දැනෙනවා. තමන්ට කොයි මොහොතක හෝ බරපතල ගැටලු වෙයි, මරණ බිය දැනෙයි කියන කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවකින්ම පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඉතින් දේශපාලනය කරන අය සල්ලි හොයාගෙන මොනවා හරි තාම මහජනයා පීඩාවට පත් කරන රවට්ටන මහජනතාව අපහසුතාවයට පත් කරලා ඒ ජනතාවගේ ඉඩකඩම් ටික කොල්ල කන ඔය පොලි දීම වැනි පහත් ගණේ
කර්මාන්ත කරනකොට ඉතින් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන එකත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ පව් හොදන්නත් බෑ මං හිතන්නේ ඔය කියන විදිහට පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට දානමාන දීලාත්. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන උන්වහන්සේ. මේවායින් අයින් වෙන්න ඕනේ. නොකල යුතු කර්මාන්ත තියෙනවා, නොකල යුතු වෙළඳාම් තියෙනවා උන්වහන්සේ කියපු. ඒවා ටිකක් කියවලා බලන්න. ඉතින් ඒ නිසා අපි හිතන්නේ නිකන් ආණ්ඩුවටයි, පොලිසියටයි, රාජ්‍ය පාලනයටයි ආඩපාලි නොතියා හුටු පෙරපර අනන්නේ නැතුව තමන්ගේ දේශපාලන භාවිතයන් පිළිබඳව තමන්ට යම්කිසි සදාචාරමය දේශපාලන භාවිතයක් තියෙනුනේ. ඇවතුම් පැවතුම් තියෙනුනේ. දේශපාලනය කියන්නේ සල්ලි හොයාගෙන ඇවිල්ලා සල්ලි දීලා මිනිස්සුන් ආවතේවකාරයෝ කරලා ඡන්දය අරගන්න එක නෙමෙයි. ඒ දේශපාලන එතික්ස් තියෙනවා. අන්න ඒවා පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. මං හිතන්නේ ඉතින් ඔය පක්ෂ නායකයොත් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ පක්ෂේ කටයුතු කරන ආකාරය පිළිබඳව නිකං අර නාම රාජපක්ෂ කියනවා වගේ අපි කියන්නම් අපි ඊළඟට නාම යෝජනා දෙද්දි පොලිස් වාර්තාවල් අපි ඉල්ලනවා පාතාලවල හිටියද ජාවාරම් කළාද පොලිස් වාර්තාවක් අරගෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ කෙනෙක් ආවොත් එහෙම එයාට නොදී ඉන්නවද ජොන්ස්ටන් ප්‍රනාන්දුට දෙනවද පොලිස් වාර්තාවක් අරගෙන ආවොත් එහෙම නෑ මට ප්‍රශ්න නෑ මට ගැටලු නැහැ කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රෙකෝඩ් එක මොකක්ද කියන එක කවුරුත් දන්නවනේ මොන ව්‍යාපාරද කරන්න කියන එක දන්නවනේ ඒ වගේ එතකොට එතනවල මුදලාලිලා බාර්කාරයෝ පොලි මුදලාලිලා ඒ අය පොලිස් වාර්තාව කරන් ආවහම දේශපාලන පක්ෂ නායකයෝ ඒ අයට නාම යෝජනා දෙනවා නම් ඉතින් මොකක්ද එකයි කොයිකත් එකයි එනිසා නිකන් පොලිස් වාර්තාව ආයතනයකින් ලැබෙන වාර්තාවකින් නෙමෙයි ඒ දේශපාලනයේ තියෙන ආචාර ධර්ම ඒ එතික්ස් කියන එක දේශපාලනයට ගේන්න ආචාර ධර්ම දේශපාලනයට ගෙනෙන එක දේශපාලන ව්‍යාපාරයක වැදගත් දෙයක් වැදගත් ඒක මේ මොහොතේ ඒක ඊටාම මනවින් පේනවා ඊටාම හොඳින් පේන අවස්ථාවක් මේ කාලේ අපිට දකින්න දේවල් වලින් ඇහෙන දේවල් වලින් පේන්නේ ඒක